හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් සුපුරුදු විදියටම අදත් මගේ channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද නම් මම ඔයාලත් එක්ක කතා කරන්න අරන් ආවිල්ලා තියෙන්නේ සුපිරි බොඩි මිස්ට් 5ක්. ඔන්න ඉතින් අද වීඩියෝ එකේ විශේෂත්වය තමයි මේක අපේ ගැහණු පිරිමි යාළුවෝ හැමෝටම බලන්න පුළුවන්. මොකද දෙගොල්ලොන්ටම තමයි මේ බොඩි මිස්ට් අපි ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එක බලන්න. හරි යාළුවනේ. ඉතින් සාමාන්‍යයෙන් වික්ටෝරියා සීක්‍රට් වගේ ටිකක් ගණන් වැඩි මිලියන් අධික පර්ෆියුම් එකක් පාවිච්චි කරන්න බැරි අයට හොඳම ඔප්ෂන් එකක් තමයි මේ BN බ්‍රෑන්ඩ් කියන බොඩි මිස්ට් සෙට් එක. ඉතින් මේකේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. අද මම බොඩි මිස්ට් 5ක් ගැන තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. අපි ඉස්සරින් බලමු මෙන්න මේ ෆ්ලවර් කේස් කියන බොඩි මිස්ට් එක කොහොමද කියලා. මේ හැම බොඩි මිස්ට් එකකම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික බොටල් එක පිටිපස්සේ ගහලා තියෙනවා. මේ බොටල් එක ටික ප්ලාස්ටික් ටයිප් එකකට තමයි එන්නේ. වීදුරු බොටල් නෙමෙයි මේ තියෙන්නේ. මේ හැම බොඩි මිස්ට් එකකම මිලිලීටර් 250ක් තියෙනවා. ඒකත් කියන්න ඕනේ. අපි පොඩ්ඩක් දැන් මේක ස්ප්‍රේ කරලා මේකේ සුවඳ කොහොමද කියලා බලමු. ඇත්තටම යාළුවනේ මේක නම් බොටල් එකේ තියෙන කවරේ වගේම තමයි මාරම මල් සුවඳක් තමයි මේ පර්ෆියුම් එකේ එන්නේ. ඉතින් බොටල් එක ලස්සනයි ඇත්තටම. බොටල් එකේ ලස්සන වගේම තමයි ෆ්‍රේග්‍රන්ස් එකත් මාරම ෆ්ලෝරල් සුවඳක් තමයි තියෙන්නේ. ඉතින් මල් සුවඳට කැමති කෙනෙක්ට මම highly recommend කරනවා මෙන්න මේ flower grace කියන perfume එක. ඊළඟට අපි කතා කරමු මේ beautiful sunset කියන body mist එක ගැන. ඉතින් මේක නම් යාළුවනේ ඇත්තටම කියන්නේ දෙකොල්ලන්ටම පාවිච්චි කරන්න පුළුවන් සුවඳවල් තියෙන්නේ. අන්න ඒ වගේ කියන්නේ unisex body mist එකක් තමයි මෙන්න මේ sunset කියන body mist එක. ඒකේ ඇත්තටම මාරම මේ රිලැක්සින් ස්මෙල් එකක් තමයි මේ බොඩි මිස්ට් එකේ තියෙන්නේ. හරිම කියන්නේ මාරම කාම් ස්මෙල් එකක් ඒකේ තියෙන්නේ. ඉතින් මම හරි කැමති ඒ සන්සෙට් එකේ බොඩි මිස්ට් එකේ සුවඳට ඇත්තටම. ඒක දෙකොල්ලොන්ට පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි ඊළඟට කතා කරමු යාළුවනේ මේ වැනිලා බොඩි මිස්ට් එක ගැන. ඉතින් බොඩි මිස්ට් එකක් කියවම ඇත්තටම ගොඩක් අය මේ පිස්සුවෙන් වගේ හොයන ෆ්‍රේග්‍රන්ස් එකක් තමයි මේ වැනිලා කියන එක. ඉතින් මේ බොඩි මිස්ට් එකෙත් මාරම වැනිලා සුවඳක් තියෙන්නේ. නම වගේම තමයි මාරම වැනිලා සුවඳක් තියෙන්නේ. ඉතින් මගේ බොඩි මිස්ට් කලෙක්ෂන් එකේ වැඩිපුරම යන බොඩි මිස්ට් එකක් තමයි මේ වැනිලා කියන බොඩි මිස්ට් එක. ඉතින් වැනිලා සුවඳට ආස කෙනෙක්ට මේක try කරලා බලන්න පුළුවන්. අපි ඊළඟට බලමු මෙන්න මේ චෙරි බ්ලූම් කියන බොඩි මිස්ට් එක. මේකත් මම හරි ආස සුවඳක්. මේ බොඩි මිස්ට් පහෙන්ම මම දැන් රිවිව් කරන පහෙන්ම ගොඩාක්ම සුවඳක තමයි මේ චෙරි බ්ලූම් කියන එක. කියන්නේ මට ගොඩක්ම සුවඳක තමයි මේ චෙරි බ්ලූම් කියන බොඩි මිස්ට් එක. මේකෙත් එන්න යාළුවනේ මල් සුවඳක්. හැබැයි අපි අර හැමතිස්සෙම ස්මෙල් කරන්න හම්බෙන විදිහේ මල් සුවඳක් නෙමෙයි මේක. මාරම යුනික් ස්මෙල් එකක් තමයි. ඒ කියන්නේ යුනික් ෆ්ලෝරල් ස්මෙල් එකක් තමයි මෙන්න මේ බොඩි මිස්ට් එකේ තියෙන්නේ. ඉතින් අන්තිම බොඩි මිස්ට් එක තමයි මේ කොකෝ බ්ලිස් කියන බොඩි මිස්ට් එක. අපි ඒකෙත් සුවඳ බලමු කොහොමද කියලා. මේක යාළුවනේ ඇත්තටම ටිකක් ඒ කියන්නේ පළතුරුයි චොක්ලට්ුයි නිකන් මික්ස් වුණාම එන සුවඳක්. අන්න ඒ වගේ සුවඳක් තමයි එන්නේ. ඒක පොඩ්ඩක් ෆෘටි ඇන්ඩ් ස්වීට් පැත්තට බර සුවඳක් තමයි මෙන්න මේ කොකෝ බ්ලිස් කියන බොඩි මිස්ට් එකේ එන්නේ. ඉතින් ඒකත් දෙකොල්ලොන්ටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම අද රිවිව් කරපු බොඩි මිස්ට් පහෙන් මෙන්න මේ චෙරි බ්ලූම් කියන එකයි ෆ්ලවර් ගේස් කියන එකයි අරුණම අනෙත් තුන දෙකොල්ලොන්ටම පාවිච්චි කරන්න පුළුවන්. හරි යාළුවනේ මේ බොඩි මිස්ට් වල ලොං ලාස්ටින් එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් පැය 2ත් පැය 4ත් අතර වගේ ලොං ලාස්ටින් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක බොඩි මිස්ට් එකක් නිසා මේක ඇප්ලයි කරන්න කලින් පුළුවන් නම් බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරලා මේක ඇප්ලයි කරන්න. ඒකෙන් ඔයාලට ටිකක් වෙලා යනකන් සුවඳ රඳා පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ මිල වෙන්නේ රුපියල් 1400ක් විතරයි. ඉතින් වෙනදා වගේම
අදත් මගේ වීඩියෝ එක අවසාන වෙනකම්ම නැරඹුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා හැමෝටම ජය වේවා.